Hello guys, welcome to my YouTube channel. මම මේ බ්ලොග් එකෙන් අරන් එන්නේ මගේ අපේ තාත්තගේ බර්ත්ඩේ පාටි එක ගැන. මට මේක බ්ලොග් එකක් කරන්න ඕනලා තිබ්බේ මේක මතකයක් විදිහට රෙකෝඩ් කරන්න. මොකද මේ විශේෂය මේක තමයි මගේ 20 වෙනි උපන්දිනේ. ඒ වගේම මගේ තාත්තගේ 50 වෙනි උපන්දිනේ. So අපි ඒකට බර්ත්ඩේ පාටි එකක් ගත්තා. ඒ නිසා තමයි මේ බ්ලොග් එක කරන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට මම විස්තර කරන්න මම මේ vlog එක කියන්නේ මට බර්ත්ඩේ පාටි එක ඇතුළතදී මම කතා කරොත් ඒක අවුල්නේ. ඒ නිසා තමයි මම මේක voice cut විදිහට අරන් ඇවිල්ලා වීඩියෝස් ටික ගන්නෙ. ඔයාලා වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයාලට මම full detail එක වීඩියෝ එක අරන් එන්නම් voice cut එකක් මැද තියෙද්දි ඉතුරු වීඩියෝ clips යන විදිහට මම මේක හදන්නේ. thank you so much මගේ වීඩියෝස් බලනවට subscribe කරලා එකතු වෙමු. මුලින්ම මායි මල්ලිය ගියේ කොණ්ඩේ කපන්න. අපේ කොණ්ඩවල් හොඳටම වැවිලා තිබ්බේ. ඉතින් පාටි එකට එහෙම ඉන්න බැරි හින්දා අපි කොණ්ඩේ කපන්න තමයි මුලින් ගියේ. ඊට පස්සේ ගියේ ඒ කියන්නේ අපි කොණ්ඩේ කපලා ඇවිල්ලා අපේ බැලුන් ඩෙකරේෂන් එක අපිමයි කරේ. මොකද අපේ චූටි මාමට හොඳට ඒ වගේ ඩෙකරේෂන් වලට පුළුවන්. ඒ හින්දා මායි මල්ලි චූටි මාමයි තුන්දෙනාම එකතු වෙලා අපේ බර්ත්ඩේ පාටි එකේ බැලුන් ඩෙකරේෂන් එක කරා. ඒකට පැය ගාණක් ගියා. ඒ වුණාට අපි ෆුල් අපේ එෆෙක්ට් එක දීලා අපි ඒක ලස්සනටම කරා. අපේ චූටි මාමට තමයි ඒකේ ලොකුම ප්‍රොෆිට් එක යන්න ඕනේ. මම ඒකත් ඉස්සරහට අරන් එන්නම්. සෝ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම ඉස්සරහට මේවා වොයිස් කට් විදිහට විස්තර කරන්න. ගයිස් ඔයාලට මේ පේන වීඩියෝ ක්ලිප් එකෙන් බලන්න හම්බෙන්නේ අපේ බර්ත්ඩේ පාටි එකට කලින් තිබ්බ සිටුේෂන් එක. ඒ කියන්නේ මිනිස්සු ඉන්න කලින් අපේ නෑදෑයෝ රිලේෂන්ස්ලා ඉන්න කලින් තිබ්බ සිටුේෂන් එක තමයි මේ වීඩියෝ එකෙන් බලා ගන්න හම්බෙන්නේ. මම ඒකෙදී අපේ ගෙදර ඉස්සරහා ඉඳලා අපේ මුළු ඒ කියන්නේ බර්ත්ඩේ පාටි එකේ සිටුේෂන් එක තියෙනවා. ඊට කලින් සිටුේෂන් එක තමයි මම මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ. මේක බලලා ඉවර වෙලා මම ඔයාලට ඉස්සරහට ඉතුරු ටිකත් අරන් එන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙමු. ඊට පස්සේ කරේ අපි කේක් කපපු එක. ඒ කියන්නේ අපේ බර්ත්ඩේ පාටි එකේ මේන්ම කී පොයින්ට් එක තමයි ඒක. අපි කේක් කපද්දී ගෙදර කට්ටියට එන්න කියලා අපි DJ එකක් දැම්මා. ඒ DJ එකෙන් බර්ත්ඩේ සෝංග් එකක් ප්ලේ කරලා තමයි අපි කේක් හැපුවේ. සෝ මේක වෙනස්ම අත්දැකීමක්. අපේ මගේ තාත්තගේ ෆස්ට් ටයිම් මේ වගේ පාටි එකක් ගත්තේ. අපි ඒක හොඳටම කරා. ඔයාලත් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහටත් වීඩියෝ එකත් එක්ක ඉන්න.
සෝ මේ ක්ලිප් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ පාටි එකේ ආතල්ම කෑල්ල. මොකද ඒක තමයි DJ එක. අපි මේ පාර DJ එකක් ගෙන්නවා. DJ එකක් ගෙන්නලා අපි ලස්සනට කියන්නේ එන කට්ටියට එන්ජොයි කරන්න දෙයක් තියෙන්න බෑ. නිකම් බර්ත්ඩේ පාර්ටි එකක් ගියාම happy birthday to you කියලා song එකක් කියලා නිකන් කේක් ටිකක් කපලා කෑම ටිකක් කාලා යන එකනේ. අපිට හිතුණා වෙනසක් කරන්න. අපි වෙනස කරා. අපි DJ එකක් ගෙන්නවා. DJ එකක් ගෙන්නලා අපි ලස්සනටම ඒක කියන්නේ ලයිට් සිස්ටම් එක්කම DJ එක ගෙන්නලා අපි ලස්සනට මේ වැඩේ කරා. සෝ ඒ කියන්නේ මාර සතුටුයි, ගොඩක් කට්ටිය සතුටු වුණා. ඒක ඇත්තටම සතුටක්. සෝ ඒකත් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම song එකක් කිව්වා. ඒ song එකට copyright වැදීද කියලා මන් දන්නේ නැහැ. copyright වැදුනොත් මට ඒක අයින් කරන්න වෙනවා. sorry ඒකට. මං විතරක් නෙමෙයි අපේ නෑදෑයෝ අපේ අඳුරන කට්ටිය ඔක්කොම song කිව්වා. මට ඒක දාන්න විදියක් නැහැ. මට sure නැහැ මගේ song එක ගැනත්. මොකද copyright වැදුනොත් ඒක මගේ වීඩියෝ එකට අවුල්. ඒ හින්දා මම මගේ song එක විතරයි add කරේ. so ඒ වීඩියෝ එකත් බලන්න. බලමු ඉස්සරහට අපි. සින්දු කියලා නටලා ගයලා කොහොම ඉතින් කට්ටිය ටික ටික අඩු වුණා.
ඊට පස්සේ ඉතින් අපේ පාටි එකේ අවසානට ඉතුරුනේ අපේ ළඟම නෑදෑයෝ ටික විතරයි. එයාලා නම් පාන්දර 2-3 විතර වෙනකන් ඉඳලා ගියේ. ඉතින් මේ විදිහට තමයි මගේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මං කතා කරපු ටික ඔයාලට බෝරින් වෙන්නේ නැති. මං හිතනවා වීඩියෝ ක්ලිප්ස් ටික අවුලක් නැතුව ඇති කියලා. ඔයාලා මේ හැමදේම කමෙන්ට් එකකින් දාන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් මගේ හැදෙන්න තැන් තියෙනවා නම් ඒ හැමදේම දාන්න. මං හිතනවා ඔයාලා මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. අලුත් වීඩියෝ වලින් හම්බෙමු. මම ඉස්සරහටත් vlog ටිකක් රෙකෝඩ් කරලා තියෙන මට ඒ ටික දාන්න ටයිම් එකක් නැහැ. අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. goodbye.